කොළු ගණන් කරන්නේ කටි මයින්ද? Hai, hai, tunai, apa hai? Atai, namai, dahai, ikolai, dolahai, dahatunai, dahatunak kina hilau. Wala gana kena, ada pete gana kena. Oh, dami tiga hari. Foto ganda. Suji. Foto ganda, foto. Odi petau na godak kina. Suji me foto jawa nih. Foto apa tiga tarang ni, api ganang kala balu. Dah aku mahu abis ganak kawa. Dah bela wat tadi akan ini. Desarak ganang kiru nene, nene. Nene. Hari. කියන තොරතුරු අනුව ඉතාමත්ම සාර්ථකව සත්ව සංගණනයට රටේ අති බහුතර ජනතාවක් වතු හිමියෝ ඉඩම් හිමියෝ වගා හිමියෝ සම්බන්ධ වෙලා තියෙනවා බොහොම උනන්දුවෙන් මෙතනදී විශේෂයෙන්ම මගේ වත්තේත් අපේ මගේ බිරිඳ මගේ පුතා ඒ ගණන් කිරීමේ කටයුතු වලට සම්බන්ධ වුණා පර්චේස් 60කට ආසන්න පොඩි ඉඩම් කැබැල්ලක් නිසා ඒ අයිට එක කරන්න පුළුවන් ඒ හින්දා මගේ වත්තේත් රිලව් 3 දෙනෙක් මේනකොට ඉඳලා තියෙනවා මම එතන ඉන්නේ නැතුව මම ආවා මට ආසන්නම විහාරස්ථාන දෙකක් තියෙනවා තල්ලහැර විහාරස්ථානේ වේරගල රජමහා විහාරයට ආවා අපි හාමුදුරන් වහන්සේලා සම්බන්ධ වෙලා ඒ මොහොතේ ඒ සංගණන කටයුත්තට සමීක්ෂණ කටයුත්තට මමත් පෞද්ගලිකවම සම්බන්ධ වුණා ඒ අනුව එම භූමියේ ඒ වෙලාවේ 38ක ප්‍රමාණයක් රිලව් 38ක ප්‍රමාණයක් දර්ශනීය වුණා හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා සම්බන්ධ වෙන බව තමයි ඇත්තටම හාමුදුරන් වහන්සේලා ප්‍රකාශ කළේ කොහොම නමුත් මේ කටයුත්ත පොදුවේ ගත්තොත් සාර්ථක වෙලයි තියෙනවයි කියන කාරණේට අපිට තොරතුරු ගොඩක් ලැබිලා තියෙනවා මෙසේජ් ගොඩක් ලැබිලා තියෙනවා ඒ අනුව රටේ සියලුම ජනතාවට අපේ නිලධාරීන් සියලු දෙනාටම මේට සම්බන්ධ වුණු ගොවි නායකයෝ ගොවි ජනතාව අනිකුත් සියලුම ජනතාව පරිසර වේදීන් මාධ්‍ය ආයතන විශාල කාර්යභාරයක් මේකට අත්‍තරම දායක වුණා ඒ සියලුම දෙනාට අපි ඉතාමත්ම ගෞරවාන්විතව මේ වෙලාවේ ස්තුති කරනවා විශේෂයෙන්ම මේක හාස්‍යයට ලක් කරමින් උපහාසයට ලක් කරමින් විවිධාකාර විදිහේ මැදිහත් වීම කරපු අයත් මේ වෙලාවේ බොහොම ඕනකමින් මතක් කරනවා මොකද ඒගොල්ලෝ ඒ කරපු වැඩින් ඇත්තටම මේක සමාජයේ ලොකු අවධානයක් හැදුනා ඊට පස්සේ හැමෝටම මේකට උත්තර දෙන්න පටන් ගත්තා රටේ විද්වතුන් බුද්ධිමතුන් මහාචාර්යවරු ඔක්කොම ටික පරිසර වේදින් එළියට බහින්න පටන් ගත්තා එහෙමනම් මෙන්න මේකත් එක්ක අපි විශ්වාස කරනවා රිලවා වඳුරා දඬුලේනම් මොනරා මේ පිළිබඳව හොඳ දත්තයක් අපිට ලබා ගන්න පුළුවන් ඒ දත්ත පදනම් කරගෙන අපිට අනිවාර්යයෙන්ම ඊළඟ පියවර මොකක්ද කියන කාරණේට අදාළව සාකච්ඡා කරලා අපිට එතෙන්ද ප්‍රවේශයක් ගන්න පුළුවන් ඒ නිසා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු රටම එකම වෙලාවකට ලක්ෂ ගාණක් ජනතාව සම්බන්ධ වෙච්ච සමීක්ෂණ කටයුත්තක් විදියට මේක හඳුන්වන්න පුළුවන් ඒ නිසා මේක සුවිශේෂී අවස්ථාවක් විදියට මේ වෙලාවේ හඳුන්වනවා සියලුම දෙනාට මේකට දායක වුණු හැම කෙනෙකුටම අපි නැවත වතාවක් ගෞරවණීය ස්තුතිය පුද කරනවා අපි අමාත්‍යාංශ විදියට රජයේ විදියට